ඒක බල බල කරනවා. මේක තමයි මුළු ලංකාවෙම ප්‍රසිද්ධියටපත් වෙච්ච සමාධි ප්‍රතිමාව. සමාධි කියන්නේ ධ්‍යාන මුද්‍රාව. ධ්‍යානය කියන්නේ බුදුහාමුදුරුවෝ එක එල්ලේ කිසි දිහා බලන්න නැතුව භාවනා කරලා තිබිලා තියෙනවා. ඒකෙන් පෙන්눔 කරන්නේ කරුණා, මුදිතා, මෛත්‍රී කියන භාවනාව ඉඳලා තියෙනවා. මේ පිළිවෙ බලන්න ගියාම ඉරියව් තුනකින් පෙන්눔 කරලා තිබිලා තියෙනවා. පැත්තකින් කෙලිම් අතර භාවනා කිරීම, පැත්තකින් මද සිනාවෙන් පෙන්눔 කරලා තියෙනවා. අනිත් පැත්තෙන් පෙන්눔 කරනවා ශෝකය. කියන්නේ පැත්තකින් අඬාගෙන පෙන්눔 කරලා තිබිලා තියෙනවා. මේ පිළිමේ බලන්න ගියාම ඒ පස්වන සතවර්ෂයේ චිත්‍ර කලාව, මූර්ති කලාව ඔක්කොම ආවේ පස්වන සතවර්ෂයේ. කියන්නේ අවුරුදු 1500ක් අතර කාලෙක. මේ පිළිමේ මුල් කාලේ ඇස්වලට නිල් මාණික්ක ඔබලා තිබිලා තියෙනවා. රත්තරන්ින් සිවුරුපට නිර්මාණය කරලා තිබිලා තියෙනවා. ගුප්ත කියන්නේ දූල් සිවුර. ශරීරයට ඇලිලා තියෙන එකයි කියන්නේ. ලංකාවේ හොඳ චිත්‍ර ශිල්පීන් අතර කොටපු එකක් මේක. තනි ගලෙන් නිර්මාණය කරලා තියෙන තනි කොට සිවුර තියෙනවා ලංකාවේ තිබෙන තනි කොට. ඉන්දියන් ආభాසයට ආවොත් ගන්ධාර, මතුරා, අන්ද්‍රා කියන සම්පදාවට ආවොත් බුදු පිළිම වල රැලි තියෙන්නේ හුඟක්. අන්ද්‍රා මේ බුදු පිළිමේ රැල්ල නැහැ. සිවුරුපට එක තනි සිවුර තියෙන එකයි පෙන්වන්න පුළුවන්. මේ විරාසන ක්‍රම. විරාසන කියන්නේ දකුණු කකුල උඩට තියාගෙන විරාසන ක්‍රම. මේ පිළිමේ තමයි ඉන්දියාවේ ජවහර්ලාල් නේරු ලංකාවට ආපු අවස්ථාවේදී මේ සමාධි පිළිම දෙස බලලා විනාඩි 5ක් 10ක් විතර භාවනා කරලා තිබිලා තියෙනවා. ඒ අවස්ථාවේදී ආගේ හිතේ තිබ්බේ කරදර, කම්කටොළු ඔක්කොම හිතින් අයින් වෙලා සිතට ලොකු සැනසීමක් ඇති වෙලා තිබිලා තියෙන ඒ අවස්ථාවේදී. ගත්ත ෆොටෝ එකක්. ෆොටෝ එක අරන් ගිහිල්ලා ඉන්දියාවේ ආයේ ගෙවල් දොරවල් පවා මේ සමාධි පිළිමේ ෆොටෝ එක ඉස්සරහා තියාන වැදුම් පිදුම් කරනවා. එයා සිරඩස්සේ ඉන්නකොටත් මේ පිළිමේ තමයි ෆොටෝ එක තියාන ඉස්සරහා තියාන බණ භාවනා කරලා තියෙන්නේ. මේ තරම්ම සත්‍ය බලයක් තිබිලා තියෙනවා. මේ පිළිමේ වටා අර එහාට දකින්න බලක්. ඒ වගේ තමයි මේ පිළිමේ තිබුණා. ඊට පස්සේ වටේ පිළිම වහන්සලා පිළිමක් තිබිලා තියෙනවා. ඒක ඊට පස්සේ අතකනම් මුලින් වාගේ තමයි මේ ආසන මට්ටමට අරන් තියෙන්නේ. ඒ තරම්ම වටිනවා කියන්නේ අනුරාධපුර යුගයේ රාතන් වහන්සේලා 10,000ක් තිබිලා තියෙනවා. ඒ කට්ටිය රජගොල්ලෝ ඔක්කොම මෙතෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ බණ භාවනා කරන්න. මේ සමාධි පිළිමය. මුළු ලංකාවේම ප්‍රසිද්ධියටපත් වෙලා තියෙන පළවෙනිම සමාධි පිළිමය තමයි මේක. කියන්නේ දෙවැනි එකට ගණන් ගන්න පුළුවන් තොලවිල. තොලවිල කොළඹ ජාතික කෞතුකාගාර තියෙනවා. තුන්වෙනි එකට පෙන්වුම් කරලා තියෙන අවකන. අවකන බුදු පිළිමේ රැලි තියෙන එක මේක මතුරා එකට සම්බන්ධයි.